මම අද වීඩියෝ එකක් ගන්නේ සම හරක් වගේක් කියලා තිබ්බා මේ මම හදන්නේ ඒ සින්දු කියලා. මේක මාර ප්‍රශ්නයක් කියලා තියෙන දැන් ඒගොල්ලන්ට මේ මම හදන්නේ ඒ සින්දු කියලා. මම මොන සින්දු හදුවත් උන්ට මොකද ඒක වෙනම කතාවක්. මම අද පෙන්වන්න යන්නේ මම සින්දුවක් මුලින් ඉඳන් හදන හැටි. ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට ඔයාලට තේරුම් ගන්න ප්‍රශ්නයක් තිබුණ මගෙන් අහන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. guys මේ මම පාවිච්චි කරන බෑන්ඩ් ලැබ් එක. බෑන්ඩ් ලැබ් එකකින් ඉස්සෙල්ලා මම කරගන්නේ අපි ගමු සින්දු මුලට. ඔන්න මුලට ගත්තා. මම ඉස්සෙල්ලාම guys කරගන්නේ මේකේ ට්‍රැක් ඇඩ් කරගන්න පුළුවන් අපිට. ඇඩ් කරගන්නකොට අපිට රෙකෝඩ් එකක් දාන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ මම දැන් ඔයාලට පේනවා රීනේම් කරගෙන තියෙනවා එකින් එක. ගිටාර්, සින්ත්, බේස්, ඩ්‍රම්ස්. සින්ත් එහෙම ගන්න මම ෆෝන් එකේ මගේ ඇප් එකක් තියෙනවා. මම ඒක ඔයාලට කියන්නම්. ඕන ප්‍රශ්නයක් තියෙන කෙනෙක් අහන්න මම කියන්නම් ඇප් එක මොකක්ද කියලා මම මේ වීඩියෝ එකේ දාන්නම්. මේ සින්ත් ගන්න මම MIDI ඇප් එකක් පාවිච්චි කරන ෆෝන් එකේ ෆෝන් එක PC එකට කනෙක්ට් කරලා ඒක තමයි මම MIDI වලට ගන්නේ සින්ත් වලට එහෙම. ඩ්‍රම්ස් එහෙමත් මම සමහර ලාවට බීට් හදන්නේ ඒක ගන්නවා ෆෝන් එකේ තියෙන වෝක් බෑන්ඩ් ඇප් එකකින් බීට් එක හදලා මම මේකට දාගන්නවා. ඊට පස්සේ දැන් බේස් ලයින් එකත් මම ඒ විදිහටම තමයි ගන්නේ බෑන්ඩ් ලැබ් බෑන්ඩ් ලැබ් නෙවෙයි වෝක් බෑන්ඩ් ඇප් එකෙන්. ඊට පස්සේ ගිටාර් පාර්ට් එක තමයි මම පොඩ්ඩක් ලස්සනටත් එක්ක මම ගිටාර එක මගේ PC එකට කනෙක්ට් කරලා ගිටාර එක ප්ලේ කරන එක තමයි මම මෙතනට ට්‍රැක් එකට දාගන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ඒක මේ බෑන්ඩ් ලැබ් ඇප්ලිකේෂන් එකෙන් අපිට දීලා තියෙනවා ඔටෝ ටියුනර් එක. අපිට ඔටෝ ටියුනර් එක ඕන තැන් වලදී කට් කර කර අවුලක් යනවා නම් අපිට ඒක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට නිකන් ප්ලේ කරලා පෙන්නන්නම්. ඊට පස්සේ අපිට දැන් මේ සින්දුව මම තාම හරියට හදලා ඉවර නෑ. මොකද මට මේක මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන හින්දා මම මේක ගත්තේ. මේක සමහර තැන්වල මැදින් පිච් අවුට් යනවා. ওই පිච් අවුට් යන ඒවා සින්දුව පොඩ්ඩක් එන්හාන්ස් කරලා පොඩ්ඩක් ලස්සනට කරලා ගන්න තමයි මම මේ ඔටෝ ටියුනර් එක පාවිච්චි කරන්නේ. එතකොට තමයි අර සින්දුවට 아무තු ලස්සනක් ඇවිල්ලා තියෙන්නේ. මෙහෙමයි දැන් එදා ඔය වැඩේ මැනුවල් කරන්න විනාඩි 10ක් ගියා නම් අද ඔක තප්පර 5න් ගන්න පුළුවන් වෙලා තියෙන තාක්ෂණ දිනු හින්දානේ. ඉතින් අපි ගොබ්බේ වගේ එදා දේවල්ම කරන්න ඕනේ නැහැ තාක්ෂණ අතේ තියෙද්දි. ඒකින් හින්දා මම ඔටෝ පිච් ඇප් එක පාවිච්චි මේ ඔටෝ පිච් සෝරි ඇප් එක නේ ඔටෝ පිච් එක පාවිච්චි කරලා මම පිච් කරෙක්ෂන් කරගෙන පොඩ්ඩක් ඒක ලස්සනට හදා ගන්නවා. තව තියෙන කට්ටියකට තියෙන ප්‍රශ්නේ තමයි මම කොහොමද මේකේ මේ ඩිස්ටෝෂන් අනම්මනම් ගන්න කියලා. මම පොඩ්ඩක් ඉන්න ඔටෝ පිච් එක පෙන්නලා ඉන්න. ඔයාලට පෙන්නවා එතන ඔටෝ පිච් එක යනවා. නෝට් එක. හරි. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මම කොහොමද කියලා ඉෆෙක්ට් දාගන්නේ. අපිට මෙතන ඉෆෙක්ට්ස් වලට ගියන් පස්සේ ඇඩ් ඉෆෙක්ට් දීලා අපිට මෙතන දාගන්න පුළුවන් මෙතන තියෙන ඔයාලට ඕන විදිහකට කම්ප්‍රෙෂර්, පිච් ෂිෆ්ට්, ඩිලේ, මොඩියුලේෂන්, ඩිස්ටෝෂන්, සැචුරේෂන්, රිවර්බ් ඕන එකක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ ඕන එකක් දාගන්න. මම දැන් නිකන් ඩිස්ටෝෂන් එකක් දානවා. මම මේ ක්ලිප්ස් කලින් එඩිට් කරලා තිබ්බේ ඒකින්ද ඔයාලට දැන් මෙතන පේන්නේ නැහැ. මම නිකන් දාගන්න ඩෙල්ටා ඩ්‍රයිවර්. කෙලිම ඇවිල්ලා ගිටාර් මැනුවල් පෙඩල් එකක් තියෙන මෙතන එතකොට. ඔයාලට දැන් ඇහෙනවා ඇති වෙනසක් මේකේ. පොඩ්ඩක් ඩිස්ටෝෂන් ගතිය වැඩි වෙලා වගේ වුණ තේරෙනවා ඇති. ඔන්න ඔහම මම ඒක මේ අපේ ඉෆෙක්ට්ස් හදාගන්න ගිටාර එකට මොකද මං ගාව ඇත්තම කිව්වොත් තියෙන නෝමල් ඒ වගේ මැනුවල් පැඩල් දෙකක් තියෙන්නේ. ඒකෙන් මට කම්පියුටර් එක ගහලා ගන්නකොට ඇත්තටම සවුන්ඩ් පොඩ්ඩක් අවුල් යනවා, හම් එකක් එනවා. ඒකින් හින්දා මම මේ ඇප් එකෙන් පාවිච්චි කරනවා. ඔහොම තමයි ඉතින් මම සින්දුවක් හදන්නේ. ඕකට මේ AI කියලා කියන කට්ටියක් ඉන්නවා. මේ AI කියන්නේ අනිවාර්යට සමා වෙන්න මම AI වලින් හදන්නේ. එහෙනම් guys මං හිතනවා මං කියපු දේවල්ට තේරුණයි කියලා. මොකක් හරි වලට වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මේක මෙහෙමයි කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට පස්සේ මං කරපු දෙයක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මම නොකරපු දෙයක් ගැන දැන් මෙතන හැංගුවා වගේ දැනනවා නම් ඊට පස්සේ ඔයාලට මේක ගැන දැනගන්න අවශ්‍ය නම් මගෙන් අහන්න එපා.